Hi guys! අද vlog එකෙන් කරන්නේ අපේ කාර් එක අපි හම්බන්තොට පෝර්ට් එකෙන් ගන්න යන්න එක ගැන තියෙන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු මේ process එක කොහොමද උනේ කියලා. අපි දැන් ඉන්නේ highway එකේ rest area එකේ අපේ breakfast එක ගන්න අපි ආවා. ඉතින් අපිට මේ දවස ගොඩාක් exciting day එකක්. Hi guys! ඉතින් අන්න අපි දැන් හම්බන්තොට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව එකයි හරියටම එකයි වෙලාව. ඉතින් අපිට කායක ගන්න තියෙන්නේ තුනට එන්න කියලා කිව්වේ. මෙතන ඉඳන් තව පැය දෙකක් විතර තියෙනවා. ඉතින් එතනට ගිහිල්ලා අපි වීඩියෝ එකක් ආය ගන්නම් වාහනේ ගන්න විදිය. ඉතින් දැන් යන්නේ මේ අගෝස්තු මාසේ අපි වාහනේ ඕඩර් කරේ මැයිවල. ඉතින් මැයි ඉඳන් දැන් මාස 3ක් ගියා අපිට මේ process එකට මාස 3ක් අපි දැන් highway rest area එකෙන් පිටත් වෙන ගමන් ඉතින් අපි පොඩි කතාවක් දාගෙන හම්බන්තොට පෝර්ට් එක ළඟට ගියා. අපි දැන් ඇවිත් ඉන්නේ පෝර්ට් එකේ ගේට් 1 එකට. ඉතින් මෙතන ගොඩාක් වාහන නවත්තලා තිබ්බා අලුතෙන් ආපු ඒවා. අපි එතනට ඒ කියපු වෙලාවටම වගේ ගියා. ඒ වුණාට වාහනේ ඒ වෙලාවෙම ගන්න බැරි වෙයි කියලා කිව්වා. ඒ නිසා අපි ලන්ච් එක ගන්නත් ගියා. ඒ වෙලාවේ අපි ලන්ච් එක ගද්දි 4ට විතර ඇති. ඉතින් මෙතන පෝර්ට් එක ළඟම රෙස්ටෝරන්ට්ස් වගේක් තියෙනවා. ඉතින් එතනින් තමයි අපි කෑම ගත්තේ. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන ආයෙත් ගේට් එක ළඟට ගියා. ඉතින් ගේට් එක ළඟට ගිහිල්ලා අපි ආයෙත් අපේ ඒජන්ට් කෝල් එකක් දීලා බැලුවා. එතකොට කිව්වා තව චුට්ටක් පරක්කු වෙයි කියලා. මොකද එදා ගොඩක් වාහන තිබ්බා රිලීස් වෙන්න. ඉතින් ඒ දවසට ලිස්ට් එකක් තියෙනවනේ. ඒ ලිස්ට් එකේ තියෙන විදිහට තමයි ඉතින් වාහනේ ගන්න පුළුවන් වෙන්නේ. ටිකක් හවස් වුණා අපේ වාහනේ ගද්දි. ඉතින් අපි අපේ වාහනේ ෆස්ට් ටයිම් තමයි දකින්නේ. ඉතින් අපි දෙන්නට ගොඩක් සතුටුයි දැක්කට පස්සේ වාහනේ. ඉතින් අපි දෙන්න මේක ගන්න ගොඩක් කල් බලන් හිටියා ප්ලෑන් කරා. ඉතින් ඒ නිසා අපිට ගොඩක් වටිනවා මේ කාර් එක. අපි දෙන්නගේ මහන්සියෙන්ම තමයි මේ කාර් එක ගත්තේ. ඉතින් ගොඩක් සතුටු දවසක් ඒක. ඉතින් මේ එන්නේ අපේ වාහනේ. අපි ගත්තේ යාරිස් එකක්, Toyota යාරිස් එකක්. ඉතින් මේක අපේ ඒජන්ට් අපිට ගෙනත් දුන්නා. ඊට පස්සේ අපේ විස්තර අරගෙන චෙක් කරලා බලලා අපිට වාහනේ බාර දුන්නා. අපිත් වාහනේ හොඳට චෙක් කරලා බැලුවා මොන හරි අඩුපාඩු තියෙනවද කියලා. ඊට පස්සේ හොඳට චෙක් කරලා ඩොකියුමන්ට්ස් එහෙම සයින් කරලා එතනින් වාහනේ අරගත්තා. වාහනේ ගන්න යන්න කලින් ඔයාලා ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ. ඒක එතනින් උනත් ගන්න පුළුවන් one day ඉන්ෂුරන්ස් එකක්. මම දැක්ක බෝඩ්ස් එහෙම ගහලා තියෙනවා. ඊට අමතරව චැසි නම්බර් එක print කරලා වාහනේ ඉස්සරහයි පිටිපස්සෙයි අලවන්නත් ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපේ ක්ලියරින් process එක උනේ. ඉතින් ගොඩක් සතුටුයි එදා. මොකද අපි මාස ගාණක් බලන් ඉඳලා තමයි වාහනේ ගත්තේ. රෑ වුණ නිසා හරියට පෙනුන්නේ නැහැනේ වීඩියෝ එකේ. ඉතින් මේක තමයි අපි ගත්ත වාහනේ Toyota Yaris. මේක ගොඩක් හොඳ රිලයබල් කාර් එකක්. අපි දැන් මේක මේ වීඩියෝ එක දාද්දී මාස 4ක් විතර මේ කාර් එක යූස් කළා. ඉතින් ගොඩක් හොඳ කම්ෆර්ටබල් කාර් එකක්. සීට් එහෙම ගොඩක් කම්ෆර්ටබල් විදිහට තියෙනවා. ඒ වගේම ෆියුල් කන්සම්ප්ෂන් එකත් ගොඩක් හොඳයි. අපි මේකෙන් ට්‍රිප් දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සේ දෙන්නට හොඳට කම්ෆර්ටබල් විදිහට යන්න පුළුවන්. තුන් දෙනෙක්ට උනත් පිටිපස්සේ යන්න පුළුවන්. ලෙග් ස්පේස් හොඳට තියෙනවා. ඉතින් පොඩි ෆැමිලි එකකට ගොඩාක් හොඳ කාර් එකක් මේක. ඊට පස්සේ අපි ගියා අපේ කාර් එකට ප්ලේ එකක් දාගන්න. මේක තමයි දාපු ප්ලේයර් එක. කාර් එක ගැන ෆුල් රිවිව් එකක් අපි ඉස්සරහට ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. Thank you so much for watching the video.